කන්දෙගෙදර ගුරුන් වහන්සේ කියන්නේ මුළු පළාතටම හිටපු විශ්මිත මන්ත්‍රාචාර්යවරයා. යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් විතරක් නෙවෙයි, වෙදකම හෙදකම වුණත් අපේ ගුරුන් වහන්සේට අල්ලා ගන්න පුළුවන් හුළඟක් වගේ සරලයි. මම රංගු. ගුරුන් වහන්සේ ළඟම ඉන්න එතුමාගේ හෙවණැල්ල වගේ හැමදේම ඉගෙන ගන්න ගෝලයා මමයි. ගුරුන් වහන්සේ ළඟට එන හැම මිනිස්සෙක්ගෙම දුක සැප විමසලා ඒන කාරණා ඒ ආකාරයෙන් දැනගෙන ගුරුන් වහන්සේට කියා සිටිනෙත් මම්ම තමයි. එදා හැන්දෑවරුවේ මම වෙදගෙදර ස්තූපයේ ඉඳන් බෙහෙත් කොටන වංගෙඩියත් එක්ක ඔට්ටුවේ හිටියේ. ඔන්න ඒ වෙලාවේ මල්වානේ පියසේන අයියා කලබලෙන් වගේ වත්තට ඇතුළු වුණා. මූණ පුරාම තිබ්බේ ලොකු අන්ද මන්ද බවක්, බයක්. රංගු මල්ලි, ගුරුන් වහන්සේ ඉන්නවද බං? ලොකු කරදරයක් වෙලා බං මට. තේරෙන්නේ මේකට මොකක්ද කරන්න කියලා. පියසේන අයියා ස්තූපයේ පඩිය උඩට ඇවිත් වාඩි වෙන ගමන් හති ඇරියා. මං අතේ තිබුණු මෝල් ගහ පැත්තකින් තියලා පියසේන අයියා ළඟට කිට්ටු වුණා. ඇයි පියසේන අයියේ? මොකද මේ කලබල වෙලා? මොකක්ද වුනේ? ගුරුන් වහන්සේ ඇතුලේ මන්ත්‍ර පුතක් බලනවා. කාරණාව කියාපන්කෝ, මං ගොහින් කියන්නම් උන්වහන්සේට. පියසේන අයියා කම්මුලේ අත තියාගෙන දෙක සුසුමක් කෙළුවා. අනේ මන්දා රංගු මල්ලියේ, අර අලුතින් කොටන්ට ගත්ත කන්දායිනේ දන්නවද හේන? ඒක මට කිසිම වගතුවක් නෑ නෝ බං. මහන්සි වෙලා හේන කොටාගෙන යනවා. හැබැයි ටික දුරක් යද්දි මුළු ඇඟම පණ නැති වෙලා යනවා බොල. අමුතුම බයක් හිතට දැනෙන්න මට. හෝන් ඉතින් වැඩේ එතනින්ම නතර කරලා දවස් 3-4ක් ආයෙ ගෙදර නවතිනවා. ඊරා හීනනුත් කවුදෝ කළු මිනිහෙක් ඇවිදිලා මට හේනට යන්න එපා කියලා තර්ජනයක් කළා නෝ. මොකක්ද කියලා බලා ගන්නට ගුරුන් වහන්සේ හොයාගෙන මම මේ ආවේ. හරි පියසේන අයියේ, ඔහොම ඉඳින්කෝ. මං ගුරුන් වහන්සේට විස්තරේ කොයිල්ලා කියලා එන්න. කාමරය ඇතුලේ ලන්තෑරුම් එළියෙන් පැරණි පුස්කොළ පොතක් කියවමින් හිටපු ගුරුන් වහන්සේව මම දැක්කා. මම එන සද්දෙට ඔරුව හැරෙව්වා. එතුමාගේ තේජනාන්විත ඇස් දකිද්දි ඕනෑම කෙනෙක්ගේ හිතට ලොකු සහනයක් ලැබෙනවා. මොකද රංගු? මොකද මේ? කවුද ස්තූපේ කතා කරන්නේ? ගුරුන් වහන්සේ ගාම්භීර හඬින් ඇහුවා. ගුරුන් වහන්සේ මාමා, ඒ මල්වානේ පියසේන අයියා නෝ? අලුතින් හේනක් කොටන්ට පටන් අරන්ලු වගතුවක් නෑලු. හේන කොටාගෙන යද්දි වැඩේ නතර වෙනවා කියන්නේ අමුතුම බයකුත් දැනෙනවා කියලා කියනවා. ගුරුන් වහන්සේ පුස්කොළ පොත වහලා පැත්තකින් තිබ්බා. මද හිනාවක් මුවට නගාගෙන ඕකට හේතුව ඔය මිනිස්සයා දන්නේ නෑ රංගු. අර අඳුන් කූරයි පුවක් ගෙඩියකුයි අරන් ස්තූපුවට වරෙන්කෝ. බලමු ඔය හේනේ අභිරහස මොකක්ද කියලා. කියමින් නැකිටලා ස්තූපෝ දිහාවට පිය නැගුවා. මමත් අවශ්‍ය කලමනා ටික ලකලා හැත්ති කොරාගෙන ගුරුන් වහන්සේ පස්සෙන්ම ස්තූපුවට ගියා. මං එහෙම ගියේ පියසේන අයියාගේ හේනේ තියෙන රහස අද ගුරුන් වහන්සේ කොහොම හරි මතු කොල්ලා ගනීවි කියන විශ්වාසයෙන්. ගුරුන් වහන්සේ ස්තූපුවට ඇවිත් වේවැල් පුටුවේ වාඩි වෙද්දිම පියසේන අයියා
නල්ල බිම තියලා උන්වහන්සේට වන්දනා කෙරුවා. කියපම් පියසේන. මොකක්ද ඔය හේනේ වෙලා තියෙන අබැද්දිය? ගුරුන් වහන්සේ තැම්පත් හඬින් ඇහුවා. පියසේන අයියා ආයෙමත් වතාවක් තමන්ගේ කතාව මුල ඉඳන්ම දිගෑරියා. ගුරුන් වහන්සේ, මං හේනේ කොටන්ට ගත්ත දවසේ ඉඳන් කිසිම වගතුවක් නැහැ. කැත්ත අරන් හේනට බහැලා ටික දුරක් කොටාගෙන යනවා. මුළු ඇඟම පණ නැති වෙලා යනවා. හිතට අමුතුම බයක් දැනෙනවා ගුරුන් වහන්සේ. පපුව ගැහෙනවා. මස් පිඩු පෙරලෙනවා. හේ විතරක් නෙමෙයි. දැන් ඕන් ඊයේ රාත්‍රියේ මහත කළු මිනිහෙක් ඇවිල්ලා තෝවායේ හේනට යන්න එපා කියලා මගේ බෙල්ල මිරිකන්ට හැදුවා නෝෑ. මට දැන් හේනට යන්නත් බයයි ගුරුන් වහන්සේ. ගුරුන් වහන්සේ මාමා ටික වෙලාවක් දැස් පියාගෙන කල්පනා කළා. උගුර පාදලා ඔය භූමියේ මොකක් හරි පෙරේත බලවේගයක් හරි බාහිරව දෝෂයක් හරි තියෙනවා වගේ. ඔය කතා වලින් විතරක් හරියන්නේ නෑ පියසේන. හේනට පය ගහලා බැලුවොත් තමයි හොඳම. මොකද වෙලා තියෙන්නේ කියලා බලා ගන්න පුළුවන් නෑ. ඊට පස්සේ ගුරුන් වහන්සේ මගේ පැත්තට හැරුණා. රංගෝ, හෙට උදේ පියසේනලාගේ දිහාවට යන්න සූදානම් වෙනි. ඔය හේනට ගිහිල්ලා බලමුකෝ අපි. එහෙමයි ගුරුන් වහන්සේ මාමා. මම ලෑස්ති වෙන්න. පියසේන අයියාගේ හිතට ලොකු සහනයක් ආවා වගේ පෙවුණා. එහෙනම් ගුරුන් වහන්සේ, ඔබ වහන්සේට පින් සිද්ධ වේවා. මං හෙට උදේම එන්නම්කෝ. ඔබ වහන්සේව මං හේනට එක්කරාගෙන යන්න. එහෙම කියලා ආයෙත් වන්දනා කරලා පිටත් වෙලා ගියා. පහවදා උදේ පාන්දරම කුරුල්ලෝ කිචිපිචි ගාන්නත් කලින් පියසේන අයියා වෙදගෙදර වත්තට ඇතුල් වෙලා. මං ඒ වෙනකොටත් අවදි වෙලා ගුරුන් වහන්සේට අවශ්‍ය මන්ත්‍ර පොත, නූල් බෝල, දෙහි ගෙඩි, ආරක්ෂක තෙල් මේ ඔක්කොම මල්ලකට දාලා ලැහැත්ති කරමින් හිටියේ. ගුරුන් වහන්සේ තමන්ගේ සුදු සරමයි බැනියමයි ඇඳගෙන කරට සාලුවක් දාගෙන ඊස්තොප්පුවට ගියා. රංගෝ, ලෑස්තිද පුතේ? ඔව් ගුරුන් වහන්සේ මාමා, මං ලෑස්ති. මම මල්ල කරට ගන්න ගමන්ම කිව්වා. පියසේන, එහෙනම් යමුකෝ ඒ හේන දිහා බලාගෙන. මොකක්ද ඕකේ තියෙන හාස්කම බලන්ට? ගුරුන් වහන්සේ කිව්වා. ඔන්න ඉතින් අපි තුන්දෙනාම කතා බහ කරමින් පියසේන අයියාගේ හේන බලන්ට පිටත් වුණා. පියසේන අයියා ඉස්සරහ පාර පෙන්නන් ඉද්දී ගුරුන් වහන්සේ තාම නිදහසේ අවට වටපිට බලබලා දැඩි අවධානයකින් තමයි ගමන් කෙරුවේ. මම මල්ලත් කරේ තියාගෙන අද හේනෙදි මොන වගේ අద్භූත සිදුවීමකට මුහුණ දෙන්න වෙයිදෝ කියන කුතුහලයෙන් ඉවසිල්ලක් නැතුව ඔවුන් පස්සේ වැටුණා. අපි කන්ද ළඟින් හැරිලා පියසේන අයියාගේ හේනට ඇතුල් වෙද්දිම මට දැක ගන්න ලැබුණේ බාගෙට කපලා දාපු පාළුවට ගිය පොඩි බිම් කඩක්. ඒ අද්දරම හේන මූල කරන්න හදපු පොඩි අට්ටාලෙකුත් තිබුණා. හැබැයි ඒක දැක්කහම හිතට දැනුනේ පුදුමාකාර මූසල ගතියක්. හරිම පාළුයි. හේන මැද්දෙන් වැටලා තිබුණා කුඩා අඩිපාරවල්. මේ අඩිපාරවල් දිගේ ගුරුන් වහන්සේ ඉස්සර වුණා. හැබැයි අඩි කිහිපයක් තියලා ගුරුන් වහන්සේ එකපාරටම නතර වුණා. ඒ නතර වෙලා වටපිට බලලා
මොනවද ලොකුවට කල්පනා කරන්න පටන් ගත්තා. මේ වෙලාවේ නම් මුළු පරිසරයම අමුතුම গুপ্ত ස්වභාවයකට පත් වෙලා සීතල ගතියක් පැතිරෙනවා. මටත් හොඳාකාරවම තේරුණා ඒ වෙලාවේ. ඇඟේ මවිල් කෙලින් වෙනවා වගේ දැනෙද්දිම මම මල්ල තවත් අද කරලා අල්ලාගෙන හේන මැද්දෙන් තනින් තනට ගමන් කෙරුවා. හේන මැද්දේ තියෙනවා තනින් තන උසට විහිදිලා ගියපු ගස් කීපයක්ම. ඒවායේ අතු අතරින් හිරුවෙලිය වැටෙද්දී අමුතුම গুপ্ত ස්වභාවයක් හේනට එකතු වෙලා. තව චුට්ටක් තුර යද්දී හොඳට පළදරාපු කොස් ගහකුත් හම්බුණා. ගුරුන් වහන්සේ කොස් ගහ ළඟ ආයෙමත් නතර වුණා. උන්වහන්සේ තමන්ගේ තේජාන්විත බව එහෙම් මෙහෙම් කොල්ලා පෙන්නලා කොස් ගහේ මුදුනට වෙනකම්ම ඇස් දෙක සූක්ෂම විදිහට පිරික්සලා බැලුවා. ගුරුන් වහන්සේගේ මූණේ තිබුණේ බරපතල පෙනුමක්. අපි ආපහු යමල්ල එහෙනම්. ගුරුන් වහන්සේ නියෝග කෙරුවා. අපි ආපහු හැරිලා එන්ට පටන් ගත්ත විතරයි. නිකම් හරියට වියලි කොළ රොඩු පෑගෙනව වගේ චිරිස් චිරිස් ගාන අද්භූත සද්ද දෙක තුනක්ම අපේ පිටිපස්සෙන් ඇහෙන්න ගත්තා. ඒ වෙලාවේ අපිට ඒක ඉච්චර ගානක් නැති වුණත් සද්ද ආපු දිහාවට අපි තුන්දෙනාම එකපාරට හැරිලා බැලුවා. හැබැයි පිටිපස්සේ කිසිම මිනිහෙක් නැහැ. ඒ වෙනුවට මුළු පරිසරයේම අකාලේ අඳුරු වෙලා වගේ. කියන්න බැරි තරම් බය හිතෙන গুপ্ত ස්වභාවයක් මුළු හේන පුරාම පැතිරිලා තිබුණා. හුළඟක්වත් නැතුව ගස්වල කොළ නිහඬ වෙලා, නිසල වෙලා. මොකද්දෝ නොපෙනෙන බලවේගයක් අප දිහා බලාගෙන ඉන්නවා වගේ හැඟීමක් මට නම් ඒ වෙලාවේ මුළු ඇඟටම දැනෙන්න පටන් ගත්තා. ඒ গুপ্ত සද්දෙත් එක්ක හිතට වැදුණු තිගැස්ම පාලනය කරගෙන පියසේන අයියා අපිව හේනේ අද්දර තිබුණු අර පොඩි පැල ඇතුළට එක්කොරාගෙන ගියා. පැල ඇතුලේ ලෑලි බංකුව පිහදාලා පියසේන අයියා ගුරුන් වහන්සේට ඒකින් වාඩි වෙන්න සැලැස්සුවා. ගුරුන් වහන්සේ බංකුවෙන් වාඩි වෙලා තමන්ගේ සුදු සලුවෙන් මුහුණ තැවරපු දාඩිය පියදාන ගමන් කතාව පටන් ගත්තා. පියසේන, මට කියාපන්. ඔබ මේ හේන කොටන්ට කලින් මොකද කෙරුවේ? ඔබ කොයි කාලෙද මේක කොටන්ට පටන් ගත්තේ? මීට කලින් මේකේ වගාවක් කොරලම නැද්ද? ගුරුන් වහන්සේ ඊටමත් ගැඹුරින් ඒ ප්‍රශ්න කිහිපය පියසේන අයියාගෙන් ඇහුවා. පියසේන අයියා බිම් බලාගෙනම තමන්ගේ අත් දෙක පිරිමැද මැද උත්තර දෙන්න පටන් ගත්තා. අනේ ගුරුන් වහන්සේ, මේක අපේ මුතුන් මිත්තන්ගේ උරුමුණ ඉඩමක්. හැබැයි මම මේක එකපාරක්වත් හරියාකාරව කරලා නෑ ගුරුන් වහන්සේ. මීට අවුරුදු කීපයකට කලින් මම මේක දෙපාරක්ම වගා කරන්නට හැදුවා. පුදුමේ කියන්නේ මම මෙතෙන්ට කැත්ත අතට අරන් ආවා විතරයි. ගෙදර උන්දා ලෙඩ වෙනවා. ඕන් ටිකක් කොටලා ආපහු ගෙදර යනවා. බෙහෙත් කරනවා. ආය අසනීප වෙනවා. මෙහෙම තමයි කාර්ය ගුරුන් වහන්සේ. මේ පාරත් ඕන් හේන කොටන්ට කියලා හැදුවා විතරයි. ඒක කරගන්න බැරි වෙන විදිහේ දේවල් සිද්ධ වෙන්න පටන් අරන් දැන්. පියසේන අයියාගේ කතාව අහගෙන හිටපු ගුරුන් වහන්සේ මුහුණේ මස් පිඩු තද කරාගෙන ලොකු කල්පනාවකට වැටුණා. උන්වහන්සේගේ දැස්වල තිබුණේ අතිශය බරපතල පෙනුමක්. ඊට පස්සේ ගුරුන් වහන්සේ හොඳට ගැඹුරු හුස්මක් ඉහළට ගත්තා.
ඒ හුස්ම හිමින් පහත් කරන ගමන් පැලේ මිටි බිත්තියෙන් එපිට තියෙන කොස් ගහ දිහා නෙත් හෙලා බැලුවා. එදෑස් වලින් කියවුනේ මේ භූමියේ සැඟවුණු මොකක්දෝ භයානක රහසක් ගුරුන් වහන්සේගේ මනසට අහුවෙලා තියෙන බව. මමත් කරන්ට කිසිවක් නැතුව උන්වහන්සේගේ මූණ දිහාම බලාගෙන වුණා. ගුරුන් වහන්සේ ඈත තිබුණු ගස් දිහා බලන් ඉඳලා එකපාරම පියසේන අයියා දිහාවට හැරුණා. එතුමාගේ මූණේ තිබුණේ අමුතුම තේජාන්විත භාවයක්. පියසේන, ඔබට අමතක වෙච්ච දෙයක් තියෙනවද බලාපන් තව? මීට කලින් මේ භූමියට එද්දී ඔබ දැක්ක නැති දෙයක්, අමුතු දෙයක්වත් දැකලා තියෙනවද? ගුරුන් වහන්සේ ආයම සැරයක් අවධාරණය කරලම ඇහුවා. පියසේන අයියා නල්ල රැලි කොරාගෙන ලොකු කල්පනාවකට වැටුණා. ටික වේලාවක් කල්පනා කරලා අනේ මන්ද ගුරුන් වහන්සේ, මං එදා එද්දි නිකන් අඩිපාරේ හරියේ බිම මොනවද වැදිලා ගියා වගේ සලකුණක් නම් දැක්කා. ඒක හරියට නිච්චයක් නෑ ගුරුන් වහන්සේ. මං එදා එද්දි අර අඩිපාර තියෙන්නේ ආන් ඒ හරියේ යමක් බිම ඇදිලා ගියා වගේ. ආන් ඒ වගේ ඉනව්වක් නම් මම දැක්කා එදා. නිකන් හරි ආකාරව කියන්න බෑ. නිකන් ලණුවක් ඇදිලා ගියා වගේ. ඕන් ওই වගේ ගතියක් තමයි දැක්කේ මම. මං ඉතින් ඒක එච්චර ලොකුවට ගණන් ගත්තේ නෑ. මං ඒක එතනින් අමතක කරලා දැම්මා. පියසේන අයියා ඒ ලණු ඇදිලා ගියා වගේ කියද්දිම මගේ හිතට එකපාරටම ආවේ නාගරාජෙක්. බිම දිගේ ලණුවක් වගේ ඇදිලා ඒ විදිහට යන්නේ බොහෝ විට නාගරාජෙක්. හැබැයි ඉතින් සාක්ෂි නැතුව ඒක හරියටම සනාථ කරන්න බෑ නෝෑ. මං සද්ද නොකර ලොකු විමසිල්ලකින් මේ කතාව අහගෙන වුණා. ගුරුන් වහන්සේ පියසේන අයියාගේ මූණ දිහා කෙලින්ම බලලා පියසේන, ඔබ ලණුවකුත් දැක්කද කියලා ඇහුවා. නෑ ගුරුන් වහන්සේ, මං ලණුවක් නම් දැක්කේ නෑ. හැබැයි මං දැක්කේ අර බිම තියෙන සලකුණු ටික විතරයි. ඕ ගුරුන් වහන්සේ ගාලා ඔළුව වනලා තමන්ගේ මතේ තවදුරටත් තහවුරු කරගත්තා වගේ පෙවුණා. ඒත් එක්කම මුළු පැල ඇතුළෙම ආයෙමත් අමුතු නිශ්ශබ්දතාවයක් පැතිරිලා ගියා. ගුරුන් වහන්සේ මේ විදියට එක පිට එක ප්‍රශ්න අහන්නේ ඇයි කියලා මට හිතා ගන්නවත් බැරි වුණා. හැබැයි මට එක දෙයක් හොඳටම විශ්වාසයි. ගුරුන් වහන්සේටත් මේ භූමිය පිළිබඳව මොකක්ම හරි ලොකු සැකයක් කුතුහලයක් මතුවලා තියෙනවා කියලා. අපි ඔක්කොම කතා බහ ඉවර වෙලා පැලෙන් නැගිටලා ආපහු වෙදගෙදර බලාගෙන ඉන්න හදද්දිම පියසේන අයියට එකපාරට මොකක්දෝ දෙයක් මතක් වුණා වගේ ආයෙත් හැරිලා කතාව පටන් ගත්තා. අනේ ගුරුන් වහන්සේ, මට තව දෙයක් කියන්න අමතක වුණා නෝෑ. මේ හේනායිනේ තියෙනවා ලොකු කජු ගස් වගේක්. ඔය අවුරුදු කාලෙට ගමේ කොල්ල කුරුට්ට ඕකට එනවා කජු ඇහිදින්ට. දවසක් ඒ පැත්තේ කජු අහිඳ ඉද්දී අමුතු ගෑනු කෙනෙක් ඉන්නවා දැකලා තියෙනවා. හැබැයි මේ කැලේ ගෑනු කෙනෙක් ඉන්න විදිහක් නෑ නෝවේ. උන් බය වෙලා දුවලා තියෙනවා. ඕන් ඔහොම කතාවකුත් මට ආරංචි වුණා. පියසේන අයියා එහෙම කිව්වේ ඇස් දෙක නිකන් ලොකු කරගෙන වගේ. පියසේන අයියා ඒ කතාව කියද්දිම
මගේ හිත ඇතුලේ මහා බියකරු গুপ্ত ස්වභාවයේ සිතුවිලි එක පෙළට නැගගෙන එන්න පටන් ගත්තා. බිම ඇදිලා ගිය දණු වගේ සලකුණු, මහා දාවාලේ පේන අద్భుත ගෑනු රූප. මේ භූමිය සාමාන්‍ය එකක් නෙවෙයි. එක්ක මේක බලගතු නාග දෝෂයක්. නැත්තම් ලේලීරි බිල්ලට මෝහිනී වගේ යක්ෂාත්මයක් බැල්ම හෙලාගෙන. කොහොම හරි මේක සාපලත් භූමියක් කියලයි මගේ ඔළුවට ආවේ. මුළු හේන පුරාම පැතිරිලා තිබුණු গুপ্ত මූසල ගතියක්. පියසේන අයියාගේ කතාවෙන් මුළු ඇඟම හිරිවැටිලා ගියා. මං හිමින් ගුරුන්නාන්සේගේ මූණ දිහා බැලුවා. එතුමාගේ මූණේ තිබුණු ඒ ස්වභාවය මම හිතපු දෙයට ගොඩක්ම හරි කියන්නා වගේ නිශ්ශබ්දතාවයක්. කොහොම හරි ඒ සාපලත් භූමියට සමුදීලා මමයි ගුරුන්නාන්සේ මාමයි ආපහු ගෙදර යන්න පිටත් වුණා. අපි මගක් යනකම්ම පියසේන අයියා අපේ පස්සෙන්ම ඇවිත් අපිව ඇරලෙව්වා. ඊට පස්සේ පියසේන අයියා එයාගේ පාරෙන් හැරිලා ගෙදර යන්න පිටත් වුණා. මමයි ගුරුන්නාන්සේ මාමයි විතරයි පාරේ තනි වුණේ. අපි දෙන්නා නිහඬවම ඉදිරියට පියවර තියාගෙන යද්දී ගුරුන්නාන්සේ මාමා එකපාරට මගේ පැත්ත හැරුණා. රංගුවෝ, උඹට මොකද ඔය භූමිය ගැන හිතුනේ? ගුරුන්නාන්සේ මාමා බොහොම තැම්පත් හඬින් මගෙන් ඇහුවා. මම ටිකක් කල්පනා කළා. මට හිතිච්ච දේ කියන්න පටන් ගත්තා. අනේ මන්ද ගුරුන්නාන්සේ මාමා, මටත් එතනට පය තියපු වෙලේ ඉඳන් මහා අමුතු හැඟීමක් ඇති වුණා. මූසල පාළු ගතිය. ඒක මුළු හේන පුරාම තිබුණයි කියලයි මට හිතෙන්නේ. මොකක් හරි නොපෙනෙන අద్భుත බලවේගයක් නිකන් හැංගිලා ඉන්නවා වගේ හැඟීමක් මට දැනුණා. මගේ උත්තරය අහලා ගුරුන්වන්සේ මාමා මහා බරපතල විදිහට ඔළුව වැනුවා. උඹ හිතපු විදිය වැරදි නෑ රංගුවෝ. ඔය භූමියේ අරක්ගෙන ඉන්නවා එක්තරා යක්ෂණියක්. ඒ වෙලාවේ පියසේන ළඟ හිටපු හින්දා මම ඕක නොකිව්වා. මොකද පියසේනට ඕක ඇහුනොත් ඒ මිනිස්සයා එතනම බය වෙන්න පුළුවන්. ඔතන ඉන්නේ මල යක්ෂණියක් රංගුවෝ. ගුරුන්නාන්සේ මාමා මල යක්ෂණියක් කියලා කියද්දිම මගේ ඇඟම හිරිකඩු පිපිලා ගියා. මට මොහොතකට හුස්ම ගන්නත් අමතක වුණා වගේ දැනුණා. ඒ මල යක්ෂණිය කවුද? ඇයි මේ මල යක්ෂණිය පියසේන අයියාගේ හේනට මරක් ගත්තේ? ඒ භූමියේ මීට කලින් සිද්ධ වුණු විනාශය මොකක්ද? මට තාම ඒ ගැන කිසිම දෙයක් හිතා ගන්න බෑ. ඒ මල යක්ෂණිය කියන එක තාම හරියාකාර විස්තරයක් මගේ ඔළුවට ගන්න බැරුව මම ලත වුණා. මම මහ ලොකු අභිරහසක අතරමං වෙලා වගේ හිතට දැනීගෙන ගුරුන්නාන්සේ පස්සෙන් මං ඉදිරියට ඇදිලා ගියා. ගුරුන්නාන්සේ මාමා, එතකොට දැන් අපි මොකක්ද ඇයකට කරන්නේ? කොහොමද ඔය මල යක්ෂණිය උතනින් පන්නා දමන්නේ? මම ඇහුවේ හිතේ උපදින්නට උණු මහා බයක්, තැතිගැන්මක් වචනාස්සේ සංගවා ගන්නට උත්සාහ දරන ගමන් මගේ හඬ තරමක් වෙවුලන්නට වුණා. මල යක්ෂණියක් ගැන අහපු පළමු වතාව මේක නෙවෙයි. පියසේන අයියාගේ හේනේ තිබුණු ඒ මූසල සීතලයි පරිසරයයි අර චිරිස් ගාලා ඇහිච්ච සද්දෙයි මගේ පපුව ඇතුලෙන් මහා গুপ্ত බියක් මතු කොල්ලා මුළු ඇඟ පුරා මේක ගමන් කරන්න පටන් අරන්. ගුරුන්නාන්සේ මාමා මගේ දිහා බැලුවේ බොහෝම තැම්පත් ඒ වගේම දැඩි බැල්මකින්.
ඕක ලේසියෙන් කොරන්ට පුරුවන් වැඩක් නොවෙයි රංගුවෝ. ඒකට හොඳ දිනයක් ඕනේ. වෙලාවක් බලලා මුලින්ම ඔය හේනට යන්න ඕනේ බොල. ඒ විතරක්ද? මලයක්ෂණී ගෙන්නලා ඒකිත් එක්ක කතා බහක් කොල්ලා ඒකගේ අරමුණ මොකද්ද කියලා බලන්න ඕනේ පුතේ. ගුරුන්නාන්සේ මාමා ඒ විස්තර කියද්දී මට මැවී පෙවුනේ කරුවල මහරෑක අර මූසල කොස් ගායට තුවිල් තටුවක් ලැහැත්ති කොරාගෙන ඉන්න විදිය. නොපෙන්න මල්ල යක්ෂණියක් ඉස්සරහා අපි දෙන්න තනි වෙලා මගේ උගුරකට වේල්ලා ගියපු දර්ශනයක් මට හිතින් මැවෙන්න පටන් ගත්තා. එවැනි අමනුස්ස බලවේගයක් ඉදිරිපිට යන එක නෙමෙයි සිතීම පවා මගේ හිතේ ලොකු තැතිගැම්මක් ඇති කෙරුවා. මුළු පරිසරයම එකපාරට වෙනස් වෙලා අද්භූත හේවණල්ලක් වගේ අමුතු අඳුරු පැහැයක් අපේ පස්සෙන් වැටලා තියෙනවා කියලා මගේ හිත නිතරම කියන්න පටන් ගත්ත දෙයක්. ලැහැත්ති වෙලා හිටපන්කො රංගුවෝ. ඊළඟ පෝයට කලියෙන් අපි මේක නිදහස් කළා දෙමු පියසේනට. එහෙමයි අවසර ගුරුන්නාන්සේ මාමා. අපි ඒ ආකාරයෙන් ඔට්ටු සිද්ධ කරමු. ගුරුන්නාන්සේ මාමා ඉදිරියේ බලාගෙන යද්දී මම මගේ කරේ තිබුණු යන්ත්‍රය තදින් අල්ලගත්තා. ඉදිරියේදී මෝන දෙන්න වෙන ඒ බියකරු අත්දැකීම් මම එකින් එක හිත තුළ මවා ගන්නටත් පටන් ගත්තා. ගුරුන්නාන්සේ මාමා හේනට අඩිය තියපු ගමම්ම එතන තිබු ඇත්තම ගැටලුව මොකක්ද කියලා නිවැරදිව හඳුනාගත් එක මට ඇතුනේ පුදුම මවිතයක්. මිනිසුන්ට නොපෙනෙන සාමාන්‍ය කෙනෙකුට හිතන්ටවත් බැරි ඒ අద్භූත බලවේගය එතුමා එක මොහොතකින් තේරුම් ගත්තේ කොහොමද? ඇත්තටම අපේ ගුරුන්නාන්සේ මාමට තිබුණේ පුදුමාකාර විශ්මිත ඥානයක්. ඔන්න ඊට පස්සේ දින දෙක තුනක් ගත වුණා. දවසක් හැන්දෑ කොරේ පියසේන අයියා ආයෙමත් අපේ වෙදගෙදරට ගොඩ වැදුණා. මටත් ආසාවක් තිබුණා ගුරුන්නාන්සේ මාමා ඒකට කරන ප්‍රතිකර්මය මොකක්ද කියලා හරියාකාරව දැන කියා ගන්නට. ගුරුන්නාන්සේ මාමා ස්තෝප්පුවට ඇවිත් පියසේන අයියා දිහා බලාගෙන මෙහෙම කිව්වා. පියසේන, උඹේ හේනේ තාත්තේ මං හොඳට බලලා තේරුම් ගත්තා. ඕක ඇතුලේ ලොකු අමනුස්ස බලපෑමක් තියෙනවා. අපිට යම් දෙයක් මේ භූමිය ඇතුලේ කොරන්ට සිද්ධ වෙනවා කොල්ලෝ. ඔය භූමිය අරගෙන ඉන්න බලවේගය එතනින් නිදහස් කොල්ලා දෝෂේ අයින් කොරන්ට වෙයෝ. ගුරුන්නාන්සේ මාමා ඒ දේ කියද්දිත් මගේ හිත ඇතුලේ අර පැරණි গুপ্ত තැතිගැන්මක් මතුවලා තිබුණේ. ඒත් පියසේන අයියා කිසිම පැකිලීමක් නැතුව එක පයින් මේකට කැමති වුණා. අනේ ගුරුන්නාන්සේ මට හේන සරුසාර කරගන්න ඕනේ. වගතුවක් කරගන්න ඕනේ මට. ඔබ වහන්සේට පුළුවන් දෙයක් කොල්ල දෙන්න. මං ඒ පුද පූජා කාරණා සියල්ල ලැහැත්ති කරන්න. මං ඒකට එකඟයි ගුරුන්නාන්සේ. පියසේන අයියා තමන්ගේ දෑත් එකතු කළා බොහොම ආයාචනාත්මකව ගුරුන්නාන්සේට වන්දනා කෙරුවා. පියසේන අයියාගේ අචල අධිෂ්ඨානය දැක්ක ගුරුන්නාන්සේ මාමා මගේ පැත්තට හැරුණා. රංගුවෝ, එහෙනම් මේ වැඩේ ඕන කරන කලමනා ටික පියසේනට ලියලා දීපන්. මං එළඹෙන පෝයට කලින් මේ වැඩේ අහවරක් කරලා දෙන්න ඕනේ. මං වේවුලන අත්වලින් කොළ කෑල්ලක් කරන් කලමනා ටික ලියන්න පටන් ගත්තා. ළඟදීම දවසක ඒ මූසල හේන මැද අර මල යක්ෂණියක් ඉදිරියේ අපිට කොරන්ට වෙන ඒ භයානක සටන ගැන මම බිහිසුණු සිහිනයක් මවාගෙන හිටියේ.
පියසේන අයියා කලමනා ලැහිත්තුවත් අරගෙන සතුටින් වෙදගෙදරින් පිටත් වෙලා ගියා. මිනිස්සයා ගියාට පස්සේ මගේ හිතේ තිබුණු කුතුහලයයි බයයි දරා ගන්න බැරිම තැන මං හිමින් ගුරුන්නාන්සේ මාමා ළඟට කිට්ටු වුණා. ගුරුන්නාන්සේ මාමා, පියසේන අයියා ඉද්දිම ඔය මලයක්ෂණිගේ කතාව කෙලින් නොකිව්වේ මක්කේ? ඒක රහසක්ව තියාගත්තේ? මං ටිකක් බියගුළු හඬින් වගේ ඇහුවා. ගුරුන්නාන්සේ මාමා තමන්ගේ බුලත් විට හැපීම නතර කොල්ලා මා දිහා ගැඹුරු බැල්මක් හෙළුවා. රංගු, දැම්ම මෝක පියසේනට කියලා මිනිස්සයා කලබල වුණොත් මේ වැඩේ නියමාකාරයෙන් අහවර කරගන්න බැරි වෙනවා. ඔය අමනුස්සයෝ හරි කපටි බොල. අපි මේක කරන්ට යනවා කියලා දැනගත්තොත් සමහර විට වැඩේ අහවර කරන්ට දෙන්නේ නැහැ. මග හැංගිලා අවහිර කරන්ටත් පුළුවන් ඕක. තේරුණාද උඹට? මට ගුරුන්නාන්සේ මාමා කියපු සියල්ල පැහැදිලි වෙමින් තිබුණා. ගුරුන්නාන්සේ මාමා මට ඒක හරියාකාරව අවබෝධ වුණේ නැහැ. දැන් තේරෙනවා ඒක. මං එහෙම කියලා බිම් බලා ගත්තා. ගුරුන්නාන්සේ මාමා යන්තමට hina වෙලා ආයෙමත් කතාව පටන් ගත්තා. උඹ දන්නවද රංගු, මේ අමනුස්ස බැලපෑම වැඩිපුර මතුවෙලා තියෙන්නේ බක්මහේ. බක්මහේ කාල සීමාවට තමයි මේකේ ඒ ආකාරයෙන් ඉස්මතු වෙලා තියෙන්නේ. උඹට ඒක වැටහුන්නේ නැද්ද බොල? මගේ හිත ඇතුලේ මහා ලොකු අභිරහසක කුතුහලයක් ඉතුරු වෙනවා. ගුරුන්නාන්සේ මාමා කියපු රහස් කතාවත් එක්ක මගේ හිත ඇතුලේ එකවරම පුදුමාකාර හැඟීම් සමුදායක් ඇති වෙන්න පටන් ගත්තා. බක්මහේ කාලෙට අර කජුගස් අස්සේ පේන ගෑනු රූපයයි පියසේන අයියාගේ හේන පාළු වීමයි අතර තියෙන මේ අద్භූත සම්බන්ධය මොකක්ද? ඒ රහස දැනගන්න මගේ හිතේ මහා පෙරට්ටු කැමැත්තක්, ආසාවක් ඇති වෙලයි තිබුණේ. අනික් පැත්තෙන් පොයේ දවසට කලින් මේ යක්ෂණිත් එක්ක මුහුණට මුහුණ ලං වෙලා කරන හටනක් ඒ ආකාරයෙන් ඉතුරු වෙලා තියෙනවා. ඒක ලේසි පාසු නෑ කියලා දැන් හොඳ ආකාරවම තේරෙනවා මට. මේ කටයුත්ත ඊටාම හොර රහසෙ කරන්න ඕන කියලා ගුරුන්නාන්සේ මාමා පියසේන අයියට කලින් කියලා තිබ්බේ. ඒකට හේතුව ගමේ හැමෝම මේ මලයක්ෂණිගේ කතාව දැනගත්තොත් පියසේන අයියාගේ හේන මුළු ගමේම අප්‍රසාදයට පත් වෙන්න පුළුවන්. ඕක සාපලත් භූමියක්. ඕකට පය තියන්න එපා. මේ ආකාරයෙන් හැමෝම කිව්වොත් පියසේන අයියට කවදාවත් ඒකේ වගතුවක් කරගන්න ලැබෙන්නේ නැහැ. කොමාරි අදාළ පූජාවන් පවත්වලා ගොටුතටු කැපකොල්ලා මේ මූසල දෝෂයේ සදහටම අවර කරන්නට දින ලං වුණා. වැඩේ කරන්නට දින 3කට විතර කලින් පියසේන අයියා ආයෙත් වෙදගෙදරට ආවා. ඇවිදිලා ගුරුන්නාන්සේ මාමට බොහෝම ගෞරවයෙන් බුලත් හුරුල්ලක් දීලා වන්දනා කෙරුවා. ගුරුන්නාන්සේ, ඔබ වහන්සේ කියපු හැමදේම අඩුවක් නැතුව ලැහැත්ති කොල්ලා තියෙන්නේ. දැන් ඉතින් හේනට බහින්ට විතරයි තියෙන්නේ ගුරුන්නාන්සේ. පියසේන අයියා කිව්වා. ගුරුන්නාන්සේ මාමා බුලත් හුරුල්ල අතට අරන් මොකද්දෝ කල්පනා කෙරුවා. කල්පනා කරලා ඉදිරි කෙම්මුරේ දිනයක රාත්‍රියේ මේ පූජාව තියන්ට දිනවෙන් කෙරුවා. හැබැයි පිටත් වෙන්න කලින් ගුරුන්නාන්සේ මාමා පියසේන අයියට කිට්ටු වෙලා බොහොම තදින් වදින උපදෙස් ටිකක් දෙන්න පටන් ගත්තා.
පියසේන මේක හොඳට මතක තියාගනි. මේක සෙල්ලං වැඩක් නෙවෙයි. එදා රෑට හේනෙදී ඔබට අමුතු සද්ද ඇහෙන්න පුළුවන්. විකාර රූප පේන්න පුළුවන්. ඔබ බය වෙන්න එපා. මං කියනකම් ඔබ හේනෙන් අඩියක් පස්සට තියන්න බෑ බොල. තේරුණාද? ගුරුන්නාන්සේ මාමා ඒ උපදෙස් ටික දෙද්දී පියසේන අයියා බයෙන් වගේ ගැහුණා. ඒ වෙලාවේ මටත් දැනුනේ මහා গুপ্ত තැති ගැම්මක්. ගුරුන්නාන්සේ මාමයි ගාම්භීර හඬයි ඉදිරියේ තියෙන කෙම්මුර රාත්‍රියේ බිහිසුණු බවයි මට මැවි පේන්න පටන් ගත්තා. ඒක මහා බියකරු හැඟීමක් බව මට දැන් වැටහෙනවා. ඒ අනුව සෙනසුරාදා කෙම්මුර දවසේ හවස් වරුවේ, ඒ කියන්නේ හවස 3ට විතර අපි හැමෝම පියසේන අයියාගේ හේන බලා පිටත් වෙන්න පටන් ගත්තා. මේ ගමනට අපි විතරක් නෙවෙයි, තවත් නඩයක් එකතු කරගත්තා. ගුරුන්නාන්සේ මාම තීරණය කළා තිබ්බේ මේක අපි දෙන්නට විතරක් නෙමෙයි, තවත් කිහිප දෙනෙක් එකතු කරාගෙන කරන්ට වන දෙයක් කියලා. ගමේ හිටපු රම්බණ්ඩ මාමා, ඒ වගේම ගුරුන්නාන්සේ මාමගේ මුණුබුරෙක් වෙච්ච භූපතකි මිතුරන් දෙදෙනත් මේ රටේට එකතු වුණා. මොකද පියසේන අයියාගේ හේන තියෙන්නේ ගමෙන් ගොඩක් ඈත. එක කැලෑරොදකට කිට්ටුයි. අනික රෑ තිස්සේ මන්තර ගුරුකම් කරද්දී ඒ බඩු කලමනා එහාට මෙහාට කරන්ට, ගොටුකටු සකස් කරන්ට පිරිමි පරාණ කීපයක්ම ළඟ ඉන්න ඕනේ. ඒක ලොකු හයියක්. කොහොම හරි අපි හේනට ලං වෙද්දී පරිසරය හිමින් අඳුර වෙන්න පටන් අරගෙන හේනට පය තියද්දිම අර කලින් දවස්වල දැනිච්ච මූසල গুপ্ত සීතල බව මගේ ඇඟට දැනෙන්න පටන් ගත්තා. ඇඟ කිලිපොලා යනවා වගේ. හැබැයි ගුරුන්නාන්සේ මාමා කිසිම කලබලයක් නැතුව වැඩේට ලෑස්ති වුණා. භූපති, ඔය රංගුත් එක්ක ඔය කලමනා මෙහාට ගනිල්ලා. ගුරුන්නාන්සේ මාමා නියෝග කෙරුවා. මුලින්ම ගුරුන්නාන්සේ මාමා අර හේන මැද තිබුණු පොඩි පැලගාවින් එක පහන් පැලක් සකස් කරලා ඒකේ පහනක් පත්තු කෙරුවා. ඊට පස්සේ එතනින් නතර වුණේ නැහැ. අර කලින් දවසේ අපිව ගැස්සීමට ලක් වෙච්ච කොස් ගහ ළඟ ආනේ එතනත් මං පැලක් ඇදුවා. එතනත් පහන් ආලෝකයක් දැල්ලුවා. අපි ගෙනාපු පුද පූජා බඩු, ගොටු තටු ඒ ආකාරයෙන් සකස් කරන්න පටන් ගත්තා. සකස් කරලා අවසානයේ එක කොටසක් හේනේ පැලගාවින් තිබ්බා. අනික් කොටස අරගෙන ගිහිල්ලා අර මං කලින් කියපු කොස් ගහ ළඟ පාමුලින් සකස් කරලා තැබුවා. ගුරුන්නාන්සේ මාමා මන්ත්‍ර ජප කරන්න සූදානම් වෙලා පැදුර උඩින් වාඩි වෙද්දී මුළු හේන පුරාම පැතිරලා තිබුණේ මහා මූසල බවක්, අඳුරු පෙනුමක්. හුළඟක් නැතුවම ගස්වැල් හෙලවෙනවා වගේ. භූපති අනිත් පිරිසයි පියසේන අයියයි ටිකක් ගල් ගහලා වගේ බලන් හිටියා. මගේ පපුවත් ඩට්ටක් ගාලා ගහෙන්න ගත්තේ ගුරුන්නාන්සේ මාමා මන්ත්‍ර ජප කරන්ට පටන් ගද්දිමයි. මේ මූසල රාත්‍රියේ
අර හේනේ ඉන්න මල යක්ෂණී අපේ ඇස් ඉස්සරහා කොයි මොහොතකාරි පේන්න පුළුවන් කියන හැඟීම මගේ හිත ඇතුලේ තිබුණා. පූජාවේ කලමනා එහාට මෙහාට කරමින් ඉද්දී ගුරුන් වහන්සේ මාමා තව කලමනාවක් සූදානම් කරන්න කියලා කිව්වා. ඒ තමයි දිග කොහුලනුවකුයි පුළුම් පුරෝපු කුඩා කොට්ටෙකුයි. මේ මල යක්ෂණී එළවන තොවිලට කොහුලනුවයි කොට්ටෙකුයි ඕනේ ඇයි කියලා මට විතරක් නෙමෙයි එතන හිටපු කාටවත් හිතා ගන්න බැරි වුණා. ගුරුන් වහන්සේගේ සමහර දේවල් ඇත්තටම අපිට තේරුම් ගන්නට අමාරුයි. මේ අතරේ පියසේන අයියාගේ අවට හේන් වල වැඩ කරන ළඟම හිතවත් වූ 3-4 දෙනෙකුත් මේකට සම්බන්ධ කරගෙන හිටියේ. හැබැයි ලොකු පිරිසක් මේකට සම්බන්ධ කරගත්තේ නැහැ. මොකද කලින්ම ගුරුන් වහන්සේ මම කිව්වා මේක ප්‍රසිද්ධ වුණොත් පියසේන අයියාගේ සේනට අප්‍රසාදයපත් වෙයි කියලා. මල යක්ෂ පූජාවට ගන්න විශේෂ කලමනා ඔක්කොම වගේ ඒ වෙනකොටත් සූදානම් කරලායි තිබුණේ. බැදපු බිත්තර, ගොඩමස් දියමස්, හත්මාළුව මේ හැමදේම ගුරුන් වහන්සේ මාමා කියපු විදිහට අපි සකස් කෙරුවා. ඔන්න ඒ වෙලාවේ තමයි ගුරුන් වහන්සේ මාමා ඒවා ගොටු වලට ඇරලා පූජාව කරන්නට සූදානම් වුණේ. සූදානම් වෙද්දිම මගේ ඇඟ නම් සීතල වෙලා යන අරුම පුදුම සිදුවීමක් වුණා. ගුරුන් වහන්සේ මම අර කොහුලනුවයි පුළුන් කොට්ටෙයි එකට එකතු කරලා තිබ්බේ අර මූසල කොස් ගහ කිට්ටුව. හැබැයි තටු ටික ලැහැත්ති කොල්ලා මොහොතකින් අපි ඒ දිහා බලද්දී අර කොහුලනුවයි අර කොට්ටේ අතුරුදහන් වෙලා. කොමේ කොහුලනුවයි කොට්ටේ නෑනේ සීයේ. භූපති වෙවුලන හඬින් වගේ ඇහුවා. අපි හැමෝම මහා බියකින් අඳුන් කුඳුන් වෙලා වටපිට බලන්න පටන් ගත්තා. පියසේන අයියා බය වෙච්ච පාර පැලේ කනුව බදාගත්තා. හරියට මේ ලනුව අතුරුදහන් වෙච්ච සැනින් මුළු පරිසරයේ පුරාම දරා ගන්නට බැරි තරම් ගුප්ත ස්වභාවයක් පැතිරිලා ගියා. අකාලේ මහා මූසල කරුවරක් හේන වට කර ගනිද්දී අර කොස් ගහේ අතුපතරින් හීන් හුවණක් වගේ හුළඟක් හමාගෙන ආවා. නොපෙනෙන මල යක්ෂණී අපේ පූජාව බාර ගන්නටත් කලින් එතනම වැඩම කරලා වගේ මට දැනුනේ. කොළුවනේ ලනුව හොයාපියව් දැන්. ලනුව මේ ළඟම තියෙන්න ඕන බොල. මේ මල යක්ෂණී මෙතනින් පිටමං වෙන්ටයි මේ හදන්නේ. මේක උඩර වැට්ටියක්. ඉක්මන් කරපියව්. එතුමාගේ කටහඬ මුල හේනම දෙදිරිලා ගියා වගේ. ඒත් එක්කම අපි හැමෝම මහා බියකින් වටපිට බල අවට කැලෑර දොවල් වල මේ ලනුවයි කොට්ටේ පිරික්සන්ට පටන් ගත්තා. හැබැයි කොච්චර හෙව්වත් අර කොහුලනුවයි කොට්ටේ ගැන සේයාවක් නැහැ. පියසේන අයියා නම් සෑහෙන්න බය වෙලා හිටියේ. පියසේන අයියා දත් මිටි කකාම ගැහෙන්න ගත්තා. ඔය ආස්සේ ගුරුන් වහන්සේගේ මුණුබුරා ඒ කියන්නේ භූපති ටික වේලාවක් නිස්සද්ද වෙලා කල්පනා කර හිටියා.
භූපති කියන්නේ සාමාන්‍ය කොල්ලෙක් නෙවෙයි. ගුරුන් වහන්සේ ළඟ හැදෙන වැඩෙන භූපතිට තිබුණා තීක්ෂණ බුද්ධියක්. යම් කිසි දෙයක ලොකු දැනීමක් තිබුණා. භූපති එක පාරටම ගුරුන් වහන්සේ මාමා දිහාට හැරුණා. සීයේ අර හේන මැද තියෙනව නේද වතුර පිරුණු ලොකු වලක්? මට හිතෙනවා ඒ වල ළඟ තමයි ලණුව තියෙන්න ඕනේ කියලා. මේ මල යක්ෂණී මෙතනින් ගැලවෙන්න නම් සමහර විට මේ ලණුව ඒ වලට දාන්න පුළුවන්. භූපතියේ කාරණාව මතු කරපු සැනින් ගුරුන් වහන්සේ මාමගේ මුවන තද රතු වුණා. එතුමා අතේ තිබුණු මන්ත්‍ර පොතක් අරන් පියසේන අයියාගේ අතට දුන්නා. පියසේන මේක තදින් අල්ලගනි. කොල්ලනේ ඉක්මනට දුවපල්ලා. ඒකේ ලණුවත් අරන් වලට බහින්ට කලින් අල්ලගන්න ඕන බොල. දුවපියව වල් ළඟට. ගුරුන් වහන්සේ මාමා අපි ඔය විදියට පොළඹද්දී මගේ හිතුනේ තිබුණු බයයි තැතිගැන්මයි සේරම මතක වෙලා ගියා. මහ වේගයකින් පම්පුව ගැහෙන්න ගත්තා. හඳුර ගලාගෙන යන හේන මැදින් නොපෙනෙන බලවේගෙත් එක්ක ඔට්ටුවෙන්ට අපි හැමෝම අර හේන මැද තිබ්බ වල දිහාවට දුවන්ට පටන් ගත්තා. භූපතිගේ මතයයි ගුරුන් වහන්සේ මාමගේ නිගමනයයි අකුරට මාරි ගියා. අපි දුවගෙන ගිහින් වතුර වල ළඟට ලං වෙද්දී ඇස් අදහා ගන්න බැරි දර්ශනයක් දැක්කා. ඒක මහ දවාලක පේනවා වගේ අර අතුරුදහන් වෙච්ච කොහුල අණුව භාගයක් මේ වෙනකොට වතුර වල ළඟට ඇදිලා ගිහිල්ලා තිබුණේ. ඉතිරි කොටස නිකම්ම නොපෙනෙන අතකින් ඇදගෙන යනවා වගේ හිමින් හිමින් වතුර දිහාවට ඇදිලා යනවා. ඇත්තටම අපිට මේක හිතා ගන්න බෑ. මේ සිදුවීම දකිද්දී මිනිස් පරාණයකට නම් මේක දරා ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. කොහුලනු අතුරුදහන් වෙලා යන්ට ඔන්න මෙන්න තරම් තියෙද්දී අපි හැමෝම බයෙන් බිරන්ටු වෙලා තිබ්බේ. ගුරුන් වහන්සේ මාමා අපිට වැටෙන්න නොදී මහා අයියෙන් කෑ ගැහුවා. කොල්ලනේ ඔය ලණුව අල්ලන්ට එපා බොල. හිටපියව් මන්තරයක් ජප කරනකම් මං. ඕරි වරවර සත්ත යක්ෂණී වර තේදූ කුටුනා කල්ලනා වරුංගම් දේව ඔඩියා සත්තවර දේව කල්ලාඩම් ගිඩිගිඩි දේස් වර සිද්ධි මාලා සත්තම් දේව ඔඩි ප්‍රාණම් සත්තවර. ගුරුන් වහන්සේ අමුතු විදිහට මන්තරේ මතුරන්ට පටන් ගත්තා. තමන්ගේ සුරත අහසට දික් කොල්ලා දැස් ලොකු කරගෙන ඒ මන්ත්‍රේ කෙටියෙන් වේගෙන් ජප කෙරුවා. දැන් ඉතින් බය නැතුව ඔය ලණුව අරගෙන මෙහාට වරෙල්ලා. ගුරුන් වහන්සේ මාමගේ වචන වලින් ලැබුණු ධෛර්යය නිසා මමයි භූපති නඩේ අනිත් උදවියයි ඔක්කොම එකතු වෙලා ඒ ලණුව තදින් අල්ලගත්තා. අල්ලලා මා අයියෙන් වතුරෙන් එළියට ඇදලා ගත්තා. ඒත් එකම වලායිනේ වැටලා තිබුණු පුළුන් කොට්ටෙත් අපි අහුලා ගත්තා. දැන් ඉතින් අපි මේ දෙකම අරගෙන ආපහු අර කොස්කා ගාවට දුවගෙන ආවා. එතකොට නම් මුළු පරිසරයම අඳුර වෙලා තිබ්බේ. මහා ඝන කළුවරක් මුළු හේනම වහාගෙන තිබුණා. හේ මදිවට හුළඟේ වේගය දරා ගන්නට බැරි තරම් වැඩි වෙලා. වටපිට තිබුණු ගස් ඔක්කොම හෙලවෙන්න පටන් අරන්. කළුවරත් එක්ක වටා පිටාවේ හිටපු නිසාචර පක්ෂියෝ මාඩින් කෑ ගන්න පටන් ගත්තා. මුළු හේනම
මරණ බයෙන් පිරුණු සෝම් පිට්ටනියක් වගේ. ගුරුන් වහන්සේ මාමා රත්තුණු ඇස් වලින් අපි දිහා බලලා කොල්ලනේ දැන් ඔය ලනුව පරිස්සම් කරගනිල්ලා. එක මොහොතකටවත් ඔය ලනුවෙන් ඇස් අහකට දාන්න එපා බොල. එහෙම කියලා උන්වහන්සේ තමන්ගේ මන්ත්‍ර ජප කිරීමේ ප්‍රධාන කාරණාව පටන් ගත්තා. සකස් කරලා තිබුණු ගොටු තටු මස් මාංශ ඒ ආකාරයෙන් සකස් කරාගෙන මුලින්ම පෙළගාවින් පූජාව කැප කරුවා. ඊට පස්සේ අර මූසල කොස් ගාගාවට ගිහිල්ලා එතනත් තටුවක් පූජා කෙරුවා. ඒ හැමතැනම පාම්පත්තු කෙරුවා. රංගුවෝ උඹ භූපතිත් එක්ක මේ කොස් ගාගාව නතර වෙනිලා. පහන් නිවෙන්දට එන්න එපා පුතේ. හොඳ ආකාර විමසිල්ලෙන් බලාගනිල්ලා. ගුරුනාන්සේ මාමා මටයි භූපතිටයි ඒ ආකාරයෙන් උපදෙස් දීලා උන්වහන්සේ ආයෙත් අර හේනේ පෙළගාවට ගියා. ගුරුනාන්සේ මාමගේ මන්ත්‍ර හඬ මුළු හේන පුරාම දෝංකාර දෙද්දී කොස් ගාගාව රැඳිලා හිටියේ මමයි භූපති විතරයි. ඔන්නේ වෙලාවේ තමයි මුළු ඇඟේ ලේ සීතල කරවන සිදුවීමක් වෙන්න පටන් ගත්තේ. අපිට ඉහළින් තිබුණු කොස් ගහේ මුදුන ආයෙත් සැරයක් චිරිස් චිරිස් ගාන බියකරු සද්දයක් ඇහෙන්න පටන් ගත්තා. හැබැයි මේ පාර නම් ඒ සද්ද නතර වුණේ නැහැ. හරියට නිකන් ගහේ උඩ ඉඳගෙන කෙනෙක්ගේ අතුපතර පද්දනවා වගේ සද්දයක්. ඊට පස්සේ මුළු ගහම හෙල්ලෙන්න පටන් ගත්තා. අපේ ඇස් අදහා ගන්නට බැරි තරමට ඒ සිදුවීම් මාලාව වෙද්දී ටිකක් පළදරලා තිබුණු කොස් අත්තක් නිකම්ම පහලට පහත් වෙන්න පටන් ගත්තා. ඒක දකිද්දී ඒ දැනුණු පුදුමාකාර গুপ্ত බියකරු ස්වභාවය වචන වලින් විස්තර කරන්න බෑ. භූපති කියන්නේ ගුරුන් වහන්සේගේ මුණුබුරා. හොඳ ආකාර ශක්තිමත් කෙනෙක්. හොඳ තීක්ෂණ බුද්ධියක් තිබ්බ තරුණයෙක්. රංගුවයි යන්ඩි. මෙතන යම්කිසි භයානක දෙයක් සිද්ධ වෙන්න යන්නේ දැන්. මේක ලේසියෙන් යන පාටක් නෑ. අපි ශක්තිමත් වෙන්න ඕනේ. මටත් ඒකමයි දැනෙන්නේ මල යන්ඩි. මෙතන මොකක් හරි গুপ্ত බියකරු දෙයක් වෙන්න හදන්නේ. මමත් භූපතිට උත්තර දුන්නා. මම මගේ පපුවේ ගැස්ම පාලනය කරන්නට ගොඩාක් උත්සාහ ගත්තා. මුළු පරිසරයම මරණ බයෙන් ගල් ගැහිලා වගේ. කොස්සත්ත හිමිහිට පාත් වෙද්දී ඈතින් පේන පෙළගාව ගුරුන් වහන්සේ මාමා තමන්ගේ මන්ත්‍ර ජප කිරීම තවත් වේගවත් කෙරුවා. ඒක හරියට මුළු හේනම දෙදුරුම් කන්ට වගේ. පියසේන අයියයි අනිත් හිටපු තරුණෝ කීප දෙනයි ඒත් එක්ක හිටපු රම්බණ්ඩ මාමයි හැමෝම හිටියේ ගුරුන් වහන්සේ ළඟ. ගුරුන් වහන්සේ මාමා එක වෙලාවකට එක එක දේවල් ඉල්ලුවා. දීපම් මෙහාට ඕන් ඔය පන්දම කුරක්කං රොටිය ඕන් ඔතනින් තියාපන්. ඒ විදිහට එතුමා නියෝග දුන්නා. පියසේන අයියා වෙවුලන අත්වලින් තමයි පූජාවේ කලමන එහාට මෙහාට අරන් යන්නේ. ඕම ටික වෙලාවක් යද්දී මුළු හේනම හිරිවැට්ටලා දාන මහා අමුතු විදිහේ බිහිසුණු කෙඳිරිල්ලක් එක්ක මහා සද්දයක් ඇහෙන්න පටන් ගත්තා.
ඒක මුලින්ම ඇහුනේ සෑහෙන දුරකින්. හැබැයි ඒ කෙඳිරිලි හඬ නිකන් සතෙක්ගේ නෙවෙයි. වේදනාවෙන් වෛරයෙන් කෑ ගහන හඬක් වගේ එකක්. මමයි භූපති දෙන්නම ගොඩක් විමසිල්ලෙන් හිටියේ. පුදුමේ කියන්නේ ඒ මූසල කෙඳිරිල්ල ටිකෙන් ටික අපේ පැත්තට ලං වෙනවා වගේ. මුළු කැලෑව මේ හඬින් වෙලා ගන්නවා වගේ. ගුරුන් වහන්සේ මම එකපාරට මන්ත්‍ර කීම නතර කළා. එතනින් නැගිට්ටා. එතුමා දැල්වෙමින් තිබුණු පන්දමක් අරගෙන අපි හිටපු කොස්ගහ දිහාට සීරුවෙන් වගේ එන්ට පටන් ගත්තා. ඒ ඇතිවෙච්ච බයට මුළු නඩේම බිරම්බීත වෙලා හිටියේ. පියසේන අයියා පැල ඇතුලේ ගැහෙමින් හිටියා. දැන් කොස්ගහ ගාව තියෙන පැල ගාව ඉන්නේ මමයි භූපති විතරයි. ගුරුන් වහන්සේ මාමා පන්දම අරගෙන ඔන්න දැන් අපි හිටපු තැනට ආවා. හරියට මෙද්දී කොස්ගහ අතරින් මහා ඝන කළු පාට ඡායාවක් වගේ දුමක් විසිරෙන්න පටන් ගත්තා. ඒ කළුවලාව අර කොස් සත්ත දිගේම පල්ලෑට ඇදිලා එනවා. මට ඒ වෙලාවේ හුස්ම හිර වෙනවා වගේ গুপ্ত හැඟීමක් ඇති වුණේ. ඊටපිය මල යක්ෂණී. ගුරුන් වහන්සේ මාමා හයියෙන් ගිගුරුම් දුන්නා. වම් අතින් ගත්ත දුම්මල ටික එක පාරම පන්දමට ගහලා පිඹින්න පටන් ගත්තා. ඒ අතරේ උන්වහන්සේ මන්ත්‍ර ජප කරනවා. ඕරි මල යක්ෂණී වර වෙසමුනි වරාන වරන් දිරිකටනා කච්චිනි වාරුංගම් දේව කඩච්චි වර ඔඩ්ඩියාරේ වර වරමල දනාවාරංගම් දිරිකටනා කච්චිනි වරුංගම් සත්තවර දේව ඕස්වා. මා ගිනි ජාලාවක් අහසට වීදිලා යද්දී ගුරුන් වහන්සේ මම දත් පිටි කෑවා. ඇස් දෙක රතු වෙලා උන්වහන්සේගේ ඒ ගිනි ජාලා ආලෝකය අර කළු දුම් එක්ක එකතු වෙලා අමුතුම විලම්බීතයක් වුණා එතන. ඒ මොහොතේ අර දුම අතරින් කොණ්ඩයක් තියෙන මල යක්ෂණියක්ගේ බියකරු මුහුණක් එකපාරම ඇවී පේන්න පටන් ගත්තා. මගේ හෘද ස්පන්දනේ නතර වුණා වගේ. මම භූපතිගේ අත තද කරලා අල්ලගත්තා. මල යක්ෂණී ඇවිල්ලා ඉන්නේ රංගුවෝ. දැන් ගණින් අර කොහුලනුවයි කොට්ටේ මෙහාට. ඉක්මන් කරපිය. ගුරුන් වහන්සේ මහාඩින් ගර්ජනා කෙරුවා. ගුරුන් වහන්සේ මාමා දුම්වල පාර ගහලා අර කළු දුම් වලාව මහා වේගෙන් ඇඹරිලා යන තරමට මන්ත්‍රයක් ජප කෙරුවා. අර මූසල කොස් ගහේ අතු අතර ඒ දුම වැදිනා. දැන් මේ මල යක්ෂණී ඉන්නේ කොස් ගහ උඩ කියලා අපිට හොඳටම විශ්වාසයි. ඒ කළු දුම අර පාත් වෙලා තිබුණු කොස් සත්ත පුරාම පැතිරලා ගියා. දැන් ඒ දුම සුලියක් වගේ කැරකෙනවා. මමයි භූපති වේවුලන අත් දෙකින් කොහුලනුවයි පුළුන් කොට්ටෙයි තදින් අල්ලගත්තා. රංගුවෝ දුවගෙන ගිහින් පියසේන එක්වරෙන් මෙහාට. ගුරුන් වහන්සේ ආයෙමත් මට අණ කෙරුවා. මම ඉක්මනට දුවගෙන ගිහිල්ලා බයෙන් ගැහෙමින් හිටපු පියසේන අයියව එක්කරාගෙන ආවා. රම්බණ්ඩ මාමයි හිටපු තරුණයෝ දෙන්නයි අනිත් නඩේ අපි පස්සෙන් මෙතෙන්ට ආවා. ගුරුන් වහන්සේ මාමා හිටපු ගාම්භීර ස්වරූපෙටයි ඒ වෙලාවේ පරිසරයේ තිබුණු මහා බියකරු සීතලටයි ගුරුන් වහන්සේ මාමගේ ගැඹුරු ස්වරූපයටයි පියසේන අයියා බිරන්ටු වෙලා හිටියේ. ඒත් එක්කම කොස් ගහ ගාවින් පේන අර කළු පාට දුම් දකිද්දී
පියසේන අයියා බිම ඇදකට වැටුණා. මමයි රම්බන්න මම එකතු වෙලා ආයෙත් ඌව අල්ලගත්තා. ගුරුනාන්සේ මම පන්දම කොස්ගහ පැත්තට දික් කොල්ලා තමන්ගේ රළු කටහඬ ආයෙත් අවදි කරන්න පටන් ගත්තා. පියසේන, ඔබ මේ හේන කොටන්ට කලින් මේ භූමිය අතීතේ හොයලා බැලුවේ නැද්ද බොල? උඹට පරම්පරාවෙන් මේ ඉඩම උරුම වුණාට බොල. උඹට තේරෙනවද දැන් මේක කරගන්න බැරි ඇයි කියලා බොල? ගෙදර උන්දව ලෙඩ කරලා, හේන පාලු කරලා, ඔබ අවහිර කරන මල යක්ෂණී දැන් කොස් ගහ යට ඉන්නේ බොල. බලාපියේ දිහා. ගුරුනාන්සේ මාමා ඒ කතාව කියද්දි අපි තුෂ්ණි මූත වෙලා බලාගෙන හිටියේ. ඇස් දෙක ලොකු කරගෙන මමත් ඒ දිහා බලන් හිටියේ කොයි මොහොතේ හරි මල යක්ෂණිය එලි බහි කියලා. ගුරුනාන්සේගේ වචනයත් එක්ක කොස් ගහ යතු තව වේගෙන් හෙලවෙන්න පටන් ගත්තා. හරියට මල යක්ෂණිය අපිට උච්චම් කරනවා වගේ. ගුරුනාන්සේ මාමගේ බිහිසුණු හෙලිදරව් ඇහුවා විතරයි. පියසේන අයියා එතනම බිම ඉඳ වුණා. ඒ මනුස්සයර සිහි මුරුචා වෙලා බිම ඇද වැටුණා. ඒ ළඟ තිබුණු පැම් බඳුනක් අරගෙන යන්තම් මූණේ වතුර පොදක් ගහද්දි ආයෙත් ඇස් දෙක ඇරියා. ඒ අතරේ ගුරුනාන්සේ මාමා මල යක්ෂණී එක්ක කරන ඊළඟ හටන ආයෙත් පටන් ගත්තා. ගුරුනාන්සේ මම පන්දන් ටික අතට අරගෙන කෙලින්ම කොස් ගහ දිහා බලාගෙන ගාම්භීර හඬකින් ප්‍රශ්න කරන්න පටන් ගත්තා. කියපිය යක්ෂණියතෝ මේ භූමිය අරක් ගත්තේ ඇයි කියලා? තෝ බෙල්ලේ වැල දාගත්තද? නැත්තම් තෝව කවුරු හරි මේකේ අල්ලලා මැරුවද බොල? ගුරුනාන්සේ මාම එහෙම අහද්දී කොස් ගහෙන් කිසිම සද්දයක් ආවේ නැහැ. හැබැයි ගුරුනාන්සේ මාමා අපේ පැත්තට හැරිලා ආයෙත් ඉඟියක් කළා. හරියට දැන් තමයි වෙලාව කියනවා වගේ. දැන් තෝගේ ආසාව ඉෂ්ට කොල්ල දෙන්න හදන්නේ බොල. පහලට වර මෙහාට. ගුරුනාන්සේ මාමා ගර්ජනා කරද්දී අර කොස්සත් එක පාරටම පාත් වෙන්න පටන් ගත්තා. හිතා ගන්නට බෑ මේ සිදුවීම. මේ සිදුවීම මම දකින්නේ ජීවිතේ පළවෙනි වතාවට. රංගුවෝ, ඔය භූපතිත් එක්ක මෙහාට වරෙන් බය නොවි. දාපිය දැන් මේ ලනුව මේ කොස් අත්තට. ගුරුනාන්සේ මාමා මටයි භූපතිටයි නියෝග කෙරුවා. මමයි භූපති වෙවුලනත් වලින් අර පාත් වෙච්ච කොස් අත්තට කොහොලනුව දාලා ගැට ගැහුවා. ඕම නෙමෙයි බොලාව්. උන්චිල්ලාවක් බැඳපියෝ කොස් අත්තේ. කොහොලනුව අරගෙන බැඳපියව්. උන්වහන්සේ කියපු විදිහට මමයි භූපති එකතු වෙලා අර ලනුව දෙපැත්තේ අල්ලලා උන්චිල්ලාවක් වගේ බැන්දා. ඒ බැඳලා ගුරුනාන්සේ මම කියපු විදිහට අර කොට්ට තිබ්බා ලනු දෙක අතරින්. දැන් හැමෝම බලපියව් දැන් මේ කොස් අත්ත දිහා. බලපිය මේ උන්චිල්ලාව දිහා මොකද වෙන්නේ කියලා බොල. අපි උන්චිල්ලාව බැඳලා ඉවර වෙලා ගුරුනාන්සේ මම කියපු විදිහට ඒ සියල්ල කරලා පස්සට වුණා. හේ වෙද්දී සිද්ධ වෙච්ච සිදුවීම මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. මගේ හදවත වේගෙන් ගැහෙනවා වගේ දැනුණා. කිසිම කෙනෙක් අත තියන්නේ නැතුව හුලඟක්වත් නැතුව අර උන්චිල්ලාව මහ වේගෙන් ඉස්සරහටයි පස්සටයි පැද්දෙන්න පටන් ගත්තා. උන්චිල්ලාවට
හරියට බරක් වැටුණා වගේ. මැද තිබ්බ කොට්ටෙට කවුරු හරි ඉඳගත්තා වගේ. ඔන්චිල්ලාව චිරිස් චිරිස් ගාලා එහෙට මෙහෙට පැද්දෙනවා. දැන් අර මල යක්ෂණී ඉන්නේ අර ඔන්චිල්ලාවේ කියලා හොඳටම විශ්වාසයි. දැන් නම් හුස්ම ගන්නත් අමතක වෙලා යන තරමට මුළු පරිසරයම අද්භූත වෙලා තිබ්බේ. ඒ අතරේ ගුරුන් වහන්සේ මාමා අමුතු කතාවක් පටන් ගත්තා. උඹලා දන්නවද රංගෝ? දැන් මේක හේනක් වුණාට බොල මීට අවුරුදු ගානකට ඉස්සරලා මේක ලොකු ගම්මානයක්. ගුරුන් වහන්සේ මාමා තමන්ගේ දෑස් අර වේගයෙන් පැද්දෙන ඔන්චිල්ලාව දිහාට යොමු කරගෙන අතීත කතාවක් කියන්න පටන් ගත්තා. උඹලා දන්නවද? ඔය කොස් ගහ තියෙන තැන ඉස්සර තිබුණේ මහා විශාල රුක්ෂයක් බොල. අන්නේ රුක්ෂේ ඔන්චිල්ලාවක් බැඳලා මේ ගමේ ලස්සන තරුණියක් හිටියා. ඒකි හැමදාම ඔන්චිල්ලා බඳින්ට පුරුදු වෙලා හිටියා. හැබැයි දවසක් බොල මේකේ ඔන්චිල්ලාව වේගෙන් පදිද්දී ඔන්චිල්ලාවේ ලනුව මේකිගේ බෙල්ලේ පැටලිලා ඇඹරිලා ගිහිල්ලා තියෙනවා. ඒ ඇඹරිච්චි පාරට මේකිගේ ගෙල හිර වෙලා එතනම මේකිගේ පරාණෙ ගිහිල්ලා තියෙනවා. තොපි දන්නවද බොල? මේ මල යක්ෂණී මෙතනමයි මැරුණේ. මැරෙන්ට කලින් ඒකි කෙල්ලා. දැන් ඒකි වෛරෙන් තරහෙන් ඉන්නේ බොල. ගුරුන් වහන්සේ මාමා ඒ බිහිතුණු රහස කියද්දී මගේ ඇඟිලි තුඩු සීතල වෙලා ගියා. පියසේන අයියයි රම්බණ්ඩ මාමයි භූපති අපි හැමෝම තුෂ්ණිභූත වෙලා හිටියේ. කර කියා ගන්ට දෙයක් හිතා ගන්ට බැරුව අපි කෙනෙකාගේ මූණෙන් මූණ බලාගත්තා. ඒ අතරේ ගුරුන් වහන්සේ මාමා ආයෙත් සැරයක් අර වේගයෙන් පැද්දෙන කොට්ටේ තියපු ඔන්චිල්ලාව දිහාට හැරිලා මා ගර්ජනාවක් කෙරුවා. එදා ඉඳන් තෝ මේ භූමියට අරක්ගෙන මා වෛරයෙන් මේ සීමාවේ රැඳිලා ඉන්නව නේද බොල? මතක තියාගන්තෝ. තෝ කාටවත් වෛර කෙරුවට මේක කවුරුවත් කරපු විනාශයක් නෙමෙයි බොල. තෝගේම ගෙල හිර වෙලා තෝම මැරුණා. ඒක තෝ පිළිගම්. ගුරුන් වහන්සේ මා මේක කියද්දී හරියට ඒ මල යක්ෂණීට කේන්තියක් ආවා වගේ. මුළු හේම පුරාම වේගයෙන් හුලඟක් හමාගෙන ආවා. ඒ විතරක් නෙමෙයි, ගස් කඩාගෙන වැටෙන තරමට කොළාතු පැද්දෙන්න පටන් ගත්තා. අර කොහුලනුවත් එක්ක බැඳපු ඔන්චිල්ලාව කලින්ට වඩා මහා බිහිසුණු වේගයෙන් එහෙට මෙහෙට පැද්දෙන්න පටන් ගත්තා. ඒ මූසල කෙම්මුර රාත්‍රිය පන්දන් එළියෙන් ඒ ඔන්චිල්ලාවේ රිද්මේ දිහා බලන් ඉන්නවත් බැරි තරමට බිහිසුණු කෙරුවා. උඹලා දන්නවද රංගුවෝ? බක්මහේ කාලෙට විතරක් මේ වින්නහිය මේ හේනේ වැඩිපුරම වෙන්නේ ඇයි කියලා? මොකද මේකි රුක්සේ ඔන්චිල්ලාව බැඳගෙන ඔන්චිල්ලා පැදලා තියෙන්නේ බොල බක්මහේ අවුරුදු කාලේ. දැන් තොපිට තේරෙනවද බොලව්? ගුරුන් වහන්සේ මාමා තමන්ගේ දැස් ලොකු කරගෙන පන්දන් එළියෙන් ඒ ඔන්චිල්ලාව දිහා බලාගෙන අභිරහස් කතාව දිගහැරියා. මගේ ඔළුව එකපාරටම කැරකෙන්න පටන් ගත්තා. ඒ අතරේ සිද්ධි දාමයක් වගේ මේ සියල්ල එකිනෙකට එකක් ගැලපෙමින් තේරෙන්න පටන් ගත්තා. ඇයි බක්මහේ කාලෙට විතරක්
පියසේන අයියාගේ හේන පාළු වුණේ? ඇයි ඒ දිනවලට විතරක් මේ අద్භූත සිද්ධිය වුණේ? මට දැන් කුතුහලයට උත්තර ලැබෙමින් තිබෙනවා. පියසේන අවුරුදු කාලෙට මේ භූමිය වගතුවක් වෙන්නේ නැත්තේ මේකි මේ බක්මහේ මෙතෙන්ට එනවා බොල සක්මන් කරනවා. හේනට පය තියෙන එක එකා බය කරනවා. මේකි මේ හේන අයිති කරගෙන ඉන්නේ බොලව්. ඊට පස්සේ ගුරුන්නාන්සේ මාමා තමන්ගේ අතේ තිබුණු දුම්මල ටික අරගෙන පන්දමට ගැහුවා. ගිගුරුම් සහිත මන්ත්‍රයක් ජප කෙරුවා. හැබැයි තොටයි මේ කියන්නේ තු අදින් පස්සේ මේ සාපලත් භූමියෙන් සදහටම පිටමන්ට වෙන්න ඕන බොල. තෝ මෙතෙක් කල් කරපු පව් වෛරේ තෝ අතහරින්න ඕනේ. තෝ මේ ආත්මෙන් නිදහස් වෙන්න ඕනේ බොල. තෝ මේ පූජාව කැපගම්. තෝ පින් අරගෙන මෙතනින් පිටමං වේ. ගුරුන්නාන්සේ මාමා එහෙම කියලා අවසානයේ තර්ජනාත්මක විශාල ගර්ජනාවක් කෙරුවා. තෝ එහෙම මේකෙන් යන්න නැත්තම් බොල මන්තෝ එක මන්ත්‍රයකින් පුතේ අලු කරලා දානවා. ආය කතා දෙකක් නෑ බොල. එහෙම කියද්දිම අර උන්චිල්ලාව වේගයෙන් පැද්දෙන එක හිමීට නතර වෙන්න පටන් ගත්තා. ටික ටික උන්චිල්ලාව නිශ්චල වුණා. මට හිතුණා නොපෙනෙන මල යක්ෂණී ගුරුන්නාන්සේගේ අනට කීකරුණා කියලා. තෝ මෙතනින් හැබෑවටම පිටමං වෙනවා කියලා දැනගන්න ඕනේ බොල. අර වතුර ගාව ළඟ තියෙනවා පිත්තල සෙම්බුවක්. තෝ ඒක බිඳගෙන දැන් මෙතනින් පිටමං වෙන්න ඕනේ. තේරුණාද? එතකොට තමයි අපි තෝව විශ්වාස කරන්නේ. තෝ පින් අරගෙන ආත්මයෙන් නිදහස් වෙන්න තොට පින් දෙනවා. ගුරුන්නාන්සේ මාමා තමන්ගේ දකුණු අතේ තිබුණු කඩුව අරගෙන අහසට දික් කරලා අමුතු මන්ත්‍රයක් ජප කෙරුවා. උන්වහන්සේ ඒක ජප කරලා කඩුව අරගෙන කොස් ගහ වටේට ඉරක් ඇන්දා. ඒ ඉර අඳිනවත් එක්කම අනික් අතින් දෙහිගෙඩි කීපයක් එතනම කපලා බිම හෙළුවා. දැන් තියෙන්නේ භයානකම රාජකාරිය. අර කලින් ගියපු වතුර වලගාවට සෙම්බුව ගිහින් තියන්ට වෙන්නේ මටයි භූපතිටයි දෙන්නට. ඒ වෙලාවේ මුළු ඇඟම හිරිගඩු පිපිලා තිබුණේ. ඒ වෙලාවේ නම් විශාල පන බයක් ඇවිල්ලා. මොකද අපි මේ සෙම්බුව තියන්ට වලගාවට යද්දී මේ මල යක්ෂණිත් අපි පස්සෙන් එනවා කියලා දැන් නම් හොඳටම අපි දන්නවා. හැබැයි මේ බය අපේ හිතේ තියාගෙන ඉද්දී ගුරුන්නාන්සේ මාමා අපේ උරහිස් දෙකට අත් තියලා හිත ශක්තිමත් කෙරුවා. බය වෙන්න එපා රංගුවෝ. භූපති බය වෙන්න එපා කොල්ලෝ. මං තොපි දෙන්නව බලා ගන්නවා. මගේ මන්ත්‍රවලට එහයින් මේ මල යක්ෂණිට යන්න බෑ බොල. තොපි දෙන්න කෙලින්ම ගිහිල්ලා බොලව්. තියලා වරෙල්ලා සෙම්බුව. හැබැයි එක මොහොතක් රැඳෙන්න එපා එතන. ගුරුන්නාන්සේ වචන ටික කියලා ඉවර වෙච්ච ගමන් මමයි භූපති දෙන්න සෙම්බුව අරගෙන කෙලින්ම අර
වලගාවට දුවගෙන ගියා. වලගාවට ගොහින් බිම සෙම්බුව තිබ්බ විතරයි. අපි දෙන්නට ආපස්සට හැරෙන්නවත් බැරි වුණා. මහා විශාල සද්දයක් එක්ක අර පිත්තල සෙම්බුව දෙකට පිපිරිලා ගියා. භූපති කොහොම හරි හිත ශක්තිමත් කරගන්න කොල්ලෙක් කියලා මන් දන්නවා. හැබැයි එතන තිබ්බ බයට මගේ හිත එකපාරම ගැස්සිලා ගියා. මගේ සරුවාංගෙම පණ නැතුව ගියා. මං වැටෙන්න වගේ යද්දී භූපති මාව දැඩි කරලා අල්ලගත්තා. රංගුවයි යන්නේ. මං උඹව අල්ලා ගන්නවා. බය වෙන්න එපා. මට 100 විශ්වාසයි. ඒ විශ්වාසය මගේ හිත තුලත් ඒ විදිහටම තිබ්බා. අපි දෙන්න තවත් එතන රැඳෙන්නේ නැතුව ආයෙමත් ගුරුන්නාන්සින්න ළඟට දුවගෙන ආවා. ඇත්තටම මේ වෙච්ච සිදුවීම මට නම් අදහ ගන්නවත් බෑ. හරුම පුදුම විශ්මිත සිදුවීමක්. මල යක්ෂණිය ඇවිල්ලා ගුරුන්නාන්සේගේ මන්ත්‍රවලට යටත් වෙලා ඔන්චිල්ලාවත් පැදලා තමන්ට දීපු ගොටුතටුත් කැප කරගෙන අන්තිමේදී සෙම්බුවත් බිඳගෙන එතනින් සදාටම පිටමං වෙලා ගියා. ඒ සෙම්බුව පිපිරිලා ගියාට පස්සේ මුළු පරිසරයේ තිබුණු අර භයංකාර ගතිය, නිහැඩියාව, නිසාචර පක්ෂීන්ගේ බියකරු කෑ ගැසීම ටිකෙන් ටික අඩු වෙලා යන්න පටන් ගත්තා. මහා වැස්සක් වැහැලා පායනවා වගේ හේන පුරාම තිබුණු අඳුර මූසල ගතිය එක මොහොතකින් නැති වෙලා ගියා. කාලෙකට පස්සේ පියසේන අයියාගේ මූණටත් සැනසිලිදායක හිනාවක් එකතු වෙලායි තිබ්බේ. මමයි භූපති දෙන්න තාමත් අර නිශ්චල වෙච්ච ඔන්චිල්ලාව දිහා බලාගෙන හිටියා. ඒ බිහිසුණු සිදුවීම සම්පූර්ණයෙන් මහවරුණාට පස්සේ අපි ගුරුන්නාන්සේ මාමා එක්ක හේනේ පෙළගාවට පිටත් වෙලා ආවා. එදා සිදුවීම මට කවදාවත් අමතක වෙන සිදුවීමක් නෙවෙයි. ගුරුන්නාන්සේගේ මේ විශ්මිත මන්ත්‍ර ශාස්ත්‍රයට පින් සිද්ධ වෙන්න පියසේන අයියා එතනින් ගැලවුණා. එතනින් පස්සේ පියසේන අයියා කිසිම බරක් තැකීමක් නැතුව හේන සරුසාර කරන්න පටන් ගත්තා. බක් මහා කාල සීමාව ආවත් අය කිසිම අద్භූත බලපෑමක් ඒ හේනට ආවේ නැහැ. පියසේන අයියා වගාව සාරවත් කරගත්තා. මෙහෙම කාලයක් ගත වෙද්දී දවසක් පියසේන අයියා කදබලු වැඳගෙන ගුරුන්නාන්සේ මාමා බැහැදකින්ට ඇවිල්ලා හිටියා. පියසේන අයියාගේ හීනාව දකිද්දී ඇත්තටම ඒ සතුට වචන වලින් නිම කරලා ඉවර කරන්න බෑ. ගුරුන්නාන්සේ මාමාගේ විශ්මිත ඥානය, නොපෙනෙන බලවේග එක්ක එතුමා කරපු গুপ্ত හටන මට ආයෙත් මෙවි පේන්න පටන් ගත්තා. මේ සියල්ල නොමැකෙන මතක විදිහට තාමත් මගේ හිතේ ගැඹුරින් තැන්පත් වෙලා තියෙනවා.